සුබ දවසක් සියලු දෙනාටම. ආයෙමත් ඔයාලව පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලාගමු හෝටල් එකකදී වගේම රෙස්ටෝරන්ට් එකකදී අපිට සාමාන්‍යයෙන් හමු වන චිකන් කරි එක හදාගන්නේ කොහොමද කියලා. මම මෙතනදී 4 දිනකට 6 දිනකට වගේ ඇති වෙන්න අමුද්‍රව්‍ය අරගෙන තියෙනවා. ඒ සේරම මම පහළ description එකේ දාලා තියෙනවා ඔයාලට ඒක ගිහලා බලා ගන්න පුළුවන්. අපි මුලින්ම අපේ චිකන් එක මැරිනේට් කරගන්න ඕන. මම මෙතන චිකන් ග්‍රෑම් 500ට ගොරක කෑලි එකක් දාගන්නවා. මිරිස් කුඩු තේ හැඳි එකමාරයි. කහ කුඩු තේ හැඳි භාගයයි. බෙදපු තුන පහ තේ හැඳි 2යි. අමු තුන පහ තේ හැඳි එකමාරයි. ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයයි. ලුණු කුඩු වලට ඇති ප්‍රමාණයට ගන්න. මම මෙතන දාගන්නවා ජින්ජර් ගාලික් පේස්ට් එකෙන් මේස හැන්ද. ඔයාලට ජින්ජර් ගාලික් පේස්ට් එක නැත්නම් ඔයාලට ඉඟුරු සුදු ලුණු ටිකක් හොඳට කපලා මේකට දාගන්න අනා ගන්න පුළුවන්. මේ ටික දාලා හොඳට අනාගෙන අපි මේක පැය භාගයක් මැරිනේට් වෙන්න තියාගන්න ඕනේ. ඒ ටික මැරිනේට් වෙනකන් අපි අනිත් බඩු ටික හදාගමු. මම මෙතනදී ලුණු ගෙඩි එකක් චොප් කරගෙන තියෙනවා, තක්කාලි ගෙඩි එකක්, අමු මිරිස් කරල් 3ක්, කරපිංචා, රාම්පේ, බේ ලීෆ්, එනසල්, කරම්නටි, කුරුඳු, සූදුරු තේ හැඳි භාගයයි, උළුහල් තේ හැඳි භාගයයි, පොල් තෙල්. ඔයාලා මෙතනදී එනසල්, කරම්නටි, කුරුඳු ගද්දි මේක හොඳට තාලලා ගන්න. එතකොට හොඳම රස එනවා. හරි, දැන් මේ විදිහට පොට් එකක් අරගෙන මම මේකට දාගන්නවා මේ සෑඳි දෙකක පොල් තෙල්. ඔයාලට මෙතනදී බටර් උනත් ගන්න පුළුවන්. බටර් ගත්තාම හොඳ රසක් එනවා. අපේ තෙල් ටික රත් වුණාට පස්සේ මම මෙතනින් දාගන්නවා කුරුඳු එනසල් කාබෝනේටි. මේ ටික දාගෙන තප්පර 5ක් වගේ ඔයාලා මේක බැද ගන්න. ඒ ටික බැදුනට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ රම්පේ, කරපිංචා, බේ ලීෆ්, අමු මිරිස් ටික එකතු කරගන්න. ඒ ටිකත් එකතු කරගෙන ඔයාලා තප්පර 30ක් වගේ මේක හොඳට කලවම් කරගෙන බැද ගන්නයි තියෙන්නේ. ඒ ටික දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සූදුරු උළුහල් ටිකක් දාගෙන ඔයාලා මේක ටිකක් කලවම් කරගන්නයි තියෙන්නේ. හරි, දැන් අපි දාගන්නවා අපේ ලුණු ටික. ලුණු ටික දාලා ඔයාලා මේක හොඳ කල එකක් එනකන් ඔයාලා මේක මද ගින්දරේ පිස ගන්නයි තියෙන්නේ. අපේ ලුණු වල හොඳ කල එකක් ආපුවම හොඳ රසක් එනවා අපේ ඩිෂ් එකට. ඒකෙන්ද ඔයාලා මේක වෙලාව අරන් කරගන්න. අපේ ලුණු ටික මේ වගේ සුදු පාට වුණාම ඔයාලට පුළුවන් ඔයාලගේ කපාගත්තු තක්කාලි ටික මේකට දාගන්න. තක්කාලි ටිකක් දාගෙන මේක හොඳට කලවම් කරගන්න. හරි, එතනත් විනාඩි 3ක් වගේ ගියාට පස්සේ ඊට පස්සේ අපේ මැරිනේට් කරගත්ත චිකන් ටික මේකට දාගන්නයි තියෙන්නේ. මැරිනේට් කරගත්ත චිකන් ටිකක් දාලා ඔයාලා මේක හොඳට කලවම් කරගෙන සාමාන්‍යයෙන් මද රස්නෙන් මේක විනාඩි 2ක් වගේ මේක මූත් කරන්න නැතුව හොඳට කලවම් කරගෙන මේක ඔයාලට ටිකක් උයා ගන්නයි තියෙන්නේ. එතකොට මේක හොඳ රසක් එනවා. මේ විදිහට කලවම් කරගෙන අපගේ කලින් බැදගත්ත දේවලුත් එක්ක මේක හොඳට කලවම් කරගන්න. මෙහෙම මේ කලවම් කරගෙන ඔයාලා මේක විනාඩියක් දෙකක් මෙහෙම තියලා ඔයාලට මේක වැහෙන්න වතුර දාගන්නයි තියෙන්නේ. චිකන් ටික මට්ටමට වතුර දාගත්තා නම් ඇති. මේ ටික මෙහෙම දාගෙන ඔයාලා හොඳට කලවම් කරගෙන මේක විනාඩි 15ක් වගේ 15ක් 20ක් වගේ ඔයාලා මේක හැඳිගා ගන්න ගමන් මේක හොඳට කුක් කරගන්නයි තියෙන්නේ මද ගින්දරේ. මේ විදිහට ඔයාලා විටින් විට හැම වෙලාවෙම මේක හැඳි ගන්න. නැත්තම් මේකේ අඩිය ඇල්ලුවොත් කර රස එනවා. එතකොට ඒක අපේ චිකන් කරි ඇති වැඩක් නැහැ. සාමාන්‍ය විනාඩි 15ක් වගේ ගියාට පස්සේ මේ විදිහට හොද්ද බාගෙට වගේ හිඳෙනවා. ඒ හිඳුනට පස්සේ ඔයාලට මෙතනදී උකු පොල් කිරි ඇඩ් කරගන්න පුළුවන්. උකු පොල් කිරි ඇඩ් කරගත්තාම අපගේ ඩිෂ් එකට හොඳ රිච්නස් එකක් එනවා. සහ හොඳ රසක් එනවා. හොඳ උකු ගතියක් එනවා. ඔයාලා මේක බොයිල් කරගන්න යන්න එපා. සාමාන්‍ය ගින්දරෙන් මේක විනාඩි 5ක් වගේ මේක කුක් කරගන්නයි තියෙන්නේ. ඔයාලට හොදි ඇති ප්‍රමාණයට හිඳ ගන්නයි තියෙන්නේ. ඔයාලට මෙතනදී දැන් ලුණු බලලා ලුණු මදි නම් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් ලුණු. හරි, දැන් ගින්දරෙන් වහලා ඔයාලා මේක පියනකින් වහලා ඔයාලා මේක විනාඩි 10ක් වගේ තියන්න. එතකොට තමයි මේකේ හොඳම රස එන්නේ. විනාඩි 10ක් වගේ ගියාට පස්සේ තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා මේක හොඳ කල එකක් ඇවිල්ලා තියෙනවා. අපි මෙතනදී කිසිම කෘත්‍රිමකාරක අමුද්‍රව්‍යයක් අරගෙන නැහැ. ඔයාලට අවශ්‍යයි නම් අපි මැරිනේට් එක හදාගන්න වෙලාව ඔයාලට චිකන් කරි පවුඩර් ටිකක් දාගන්න පුළුවන්. ඒක ඔයාලගේ කැමැත්ත. ඔයාලා කැමති නම් ඒක දාගන්න. හරි, දැන් අපේ චිකන් කරි සාදාගෙන අවසන්. ඔයාලා තවදුරටත් මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියන පුංචි එල්ලීමක් කරන ගම එහෙනම් ඔයාලා හමු වුණතුරු ඔයාලට සුබ දවසක්.